අපද්‍රව්‍ය කළමනාකරණය. අපද්‍රව්‍ය පරිසරයට මෙන්ම අපේ සෞඛ්‍යයටත් අහිතකර දැවෙන ප්‍රශ්නයක්. අපි දිනපතා භාවිත කරන බොහෝ දේ කසල බවට පත්වෙනවා. ආහාර අපද්‍රව්‍ය, ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් බෑග්, කඩදාසි, වීදුරු කැබැලි මේ සියල්ල අවසන් වෙන්නේ අපද්‍රව්‍ය ලෙස. 2023 වසරේ දත්ත අනුව ලෝකයේ වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 400ක් පමණ නිපදවනවා. ඒ කියන්නේ දිනකට මෙට්‍රික් ටොන් මිලියන 1.1ක්. ශ්‍රී ලංකාව තුළ දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7000ක් පමණ එකතු වෙනවා. මේ ප්ලාස්ටික් හා පොලිතීන් මුහුදට පසට මුසු වෙලා විශාල හානියක් කරනවා. මාළු, කුරුල්ලන්, වෙනත් සතුන් මේවා ආහාරයටගෙන මිය යනවා. පසට එකතු වන ප්ලාස්ටික් දිරාපත් වීමට වසර 500ක් දහසක් අතර කාලයක් ගත වෙනවා. ඒ කාලය තුළ පසේ ගුණාත්මක භාවය පිරිහිලා ගොවිතැන්වලටත් බාධා පැමිණෙන්න පිළිවන්. භාවිත කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මේ සඳහා එක් පිළියමක්. ප්ලාස්ටික් පොලිතීන් බෑග් වෙනුවට රෙදිවලින් හෝ කඩදාසිවලින් හෝ තැනූ පරිසරහිතකර විකල්පදේ අපට භාවිත කළ හැකි. අනෙක් වැදගත් කාරණය අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීම. නිවෙසේදීම අපද්‍රව්‍ය වර්ග කරන්න. පොලිතීන් සහ ප්ලාස්ටික්, වීදුරු, ලෝහ ආදිය වෙන් කරන්න. කාබනික අපද්‍රව්‍ය කොම්පොස්ට් කරන්න. අන්තර්ජාතිකව බාසල් සම්මුතිය හා ස්ටොක්හෝම් සම්මුතිය වැනි සම්මුති මගින් අන්තරායදායක අපද්‍රව්‍ය කළමනාකරණය නියාමන කරනු ලබනවා. අඩු භාවිතය, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය යන සංකල්ප තුන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය කළමනාකරණයට නිර්දේශ කර තිබෙන වටිනා පියවරක්. නමුත් පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යාමෙන් පෙනී යන්නේ අප වැඩි දෙනෙකු මේ පිළිබඳ සැලකිලිමත් නොමැති බවයි. මේ වගේ අගනා සංකල්ප ක්‍රියාවට නංවමින් අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වීමට පාරිභෝගිකයන් ලෙස අපහටද යුතුයකමක් වගකීමක් තිබෙනවා. මෙම පණිවිඩය ඔබ වෙත රැගෙන ආවේ ආසියා ශාන්තිකර විකාශන සංගමයේ දේශගුණික ක්‍රියාමාර්ග හා ආපදා වැළැක්වීම පිළිබඳ 9වැනි අන්තර්ජාතික මාධ්‍ය සමුළුව හා සමගාමී වයි. පිවිතුරු සුරැකී හරිත හෙටක් සඳහා වන අන්තර්ජාතික වෑයමේ සත්කාරකත්වය ජාතික රූපවාහිනියෙන්